ඔයා දන්නවද පොල් රොටිය කිරිම කිරි රසට හදාගන්න පිටි එක අනාගන්න විදිහ? මේ රහස දැනගත්තොත් නම් ඔයා අය පොල් රොටි හදන්නේ මේ විදිහටමයි. මුලින්ම මම පොල් ටිකකට ලුණු ටිකකුත් එකතු කරගෙන මම මේකට මේ එකතු කරගන්නේ පොල් වතුර ටිකක්. දැන් මේ පොල් ටික පොල්වල තියෙන කිරි ගතිය එළියට එනකන් මේ විදිහට මිරික ගන්න ඕනි. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක්, මිරිස් ටිකක්, කරපිංච ටිකකුත් එකතු කරලා මේ ටිකත් හොඳට කලවම් කරගන්නවා. දැන් ඉතින් පාන් පිටි වලින් ටික ටික එකතු කරන ගමන් පදම එනකන් හොඳට අනා ගන්න ඕනි. ඇත්තටම මේ පොල් රොටිය පොල් කිරි වලින් මානන නිසා හරිම කිරි රසයි. දැන් මම මේ පිටි මිශ්‍රණයට පොල් තෙල් ටිකකුත් එකතු කරගෙන මට අවශ්‍ය ප්‍රමාණයට රොටි හදාගන්න මම වෙනම බෝල කරලා මේ ටික වෙන් කරගන්නවා. දැන් මම මේ ටික ගන්නේ පැය භාගයක් විතර හොඳට පදම් වෙන්න තියලා. දැන් ඉතින් කෙසෙල් කොලයකට තෙල් ටිකක් ගාගෙන රොටිය ලස්සනට මේ විදිහට රවුමට හදාගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් රත්තුණු තැටියට දාලා පදමට රොටි ටික පුච්ච ගන්නයි තියෙන්නේ. රොටිය දෙපැත්තම ලස්සනට පාට වෙලා එනකන් අපි මේ ටික පුච්චගමුකෝ. මේ ටික පිච්චෙන අතරේ මම රොටි කන්න රසම රස සැරම සැර නයි මිරිස් වලින් ලුණු මිරිසකුත් හදාගත්තා. නයි මිරිස් සැරයි කිරිම කිරි රස පොල් රොටියයි කියන්නේ ඒ රස ගැන නම් කියන්න වචන නෑ. මේ වගේ වැස්ස දවසක හවසට පොල් රොටියකුයි ඉඟුරු දාපු ප්ලේන් ටියකුයි තිබ්බනම් රස කොහොමද නේද? පොල් රොටි හදනකොට මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.